ආයිබෝවන් දරුවනේ අද අපි කතා කරන්න යන්නේ 8 ශ්‍රේණියේ 6 වෙනි ඒකකය ගැන. මේ ඒකකයේ නම තමයි චුම්බක. මේ ඒකකය ඔබගේ දෙවන වාරයේ පළවෙනි පාඩම ලෙස ඉගෙනගනු ලබනවා. ඔබ කලින් ශ්‍රේණිවලදී චුම්බක කියන්නේ මොනවද කියලා ඉගෙනගෙන තියෙනවා. ඉතින් අපි මේ කලින් ශ්‍රේණිවලදී ඉගෙනගත්ත චුම්බක කිහිපයක් තමයි ඔය මේ රූපයෙන් දක්වලා තියෙන්නේ. එක එක හැඩේ චුම්බක ටිකක් තියෙනවා. යු හැඩති චුම්බක, දණ්ඩ චුම්බක, කුරපු චුම්බක, වලයාකාර චුම්බක, ඒ වගේ ඒවා. එතකොට චුම්බක ද්‍රව්‍ය කියන්නේ මොනවද? චුම්බක ද්‍රව්‍ය කියලා අපි කියන්නේ චුම්බකයක් වෙත ආකර්ෂණය වෙන ද්‍රව්‍ය. නැත්නම් චුම්බකයකට ඇලෙන ද්‍රව්‍ය. මේ ගොඩක් දුරට ලෝහ ද්‍රව්‍ය තමයි චුම්බක වලට ඇරෙන්නේ. මේ රූපෙනුත් ඔබට පේනවා. ලෝහ වර්ග චුම්බකවලට ඇලුනට හැම ලෝහයක්ම චුම්බකවලට ඇලෙන්නේ නැහැ. බලන්නකො චුම්බකවලට ඇලෙන චුම්බක ද්‍රව්‍ය වර්ග යකඩ, නිකල්, ක්‍රෝමියම්. මේවා තමයි ස්වභාවිකව දක්නට ලැබෙන මූලද්‍රව්‍ය. හැබැයි මේ වානේ ෆෙරයිට් වගේ මිශ්‍ර ලෝහ වර්ගත් චුම්බකවලට ඇලෙනවා. ඒතකොට කලින් කියපු යකඩ, නිකල්, ක්‍රෝමියම් ස්වභාවිකව දක්නට ලැබෙන ලෝහ වර්ග, වානේ ෆෙරයිට් මිශ්‍ර ලෝහ වර්ග. මේ පදාර්ථයේ ගුණ කතා කරද්දී අපි චුම්බක ගුණය ගැනත් කිව්ව නේද? චුම්බක ගුණය නැත්තම් චුම්බකත්වය කියන්නේ ද්‍රව්‍ය සතුව පවතින ගුණයක්. හරියට අර දිස්නය නැත්තම් රැව් දෙන හඬ අන්න ඒ වගේ එකක්. තව ප්‍රශ්නයක් තියෙනවා. මේ වාණි කියන්නේ මොකද්ද? වාණි කියන්නේ යකඩ වලට නෙමෙයිද? වාණි කියන්නේ යකඩ වර්ගයක්ම තමයි. හැබැයි වාණි වලට කාබන් යොදලා ඒකේ ශක්තිමත්භාවය වැඩි කරලා වාණේ කාබන් සහ යකඩ එකතු වෙච්ච මිශ්‍ර ලෝහයක් විදිහට හදලා තියෙනවා. ඒකත් මතක තියාගන්න. ඊළඟට අපි චුම්බක ද්‍රව ගැන කතා කරමු. චුම්බකයක චුම්බක බලය වැඩිපුරම ක්‍රියාත්මක වෙන ස්ථාන තමයි අපි චුම්බක ද්‍රව කියලා කියන්නේ. බලන්න මේ රූපේ තියෙන චුම්බකෙත් චුම්බක බලය වැඩියෙන්ම ක්‍රියාත්මක කරන ස්ථාන වලට තමයි මේ යකඩ කුඩු වැඩියෙන්ම ඇලිලා තියෙන්නේ. සාමාන්‍යයෙන් අපි චුම්බකයක රතු පාට ගාලා තියෙන පැත්ත උත්තර ද්‍රවය කියලා කියන එක එන්න අකුරින් අපි සලකුණු කරනවා. නිල් පාට ගාලා තියෙන පැත්ත දක්ෂිණ ද්‍රවය කියලා අපි සලකුණු කරනවා. දක්ෂිණ ද්‍රවය S අකුරිනුත් සලකුණු කරලා පෙන්වන්න පුළුවන්. මේ පහලින් දක්වලා තියෙනවා විවිධ චුම්බකවල ද්‍රව පිහිටන ආකාර. චුම්බකයේ හැඩය වෙනස් වෙනකොට ඒ වගේ ද්‍රව පිහිටන ආකාරය වෙනස් වෙනවා. මේ ද්‍රවවල තමයි චුම්බක ශක්තිය වැඩියෙන්ම තියෙන්නේ. අනිත් කොටස් වල චුම්බක ශක්තිය නැත්තම් ඇලීමේ ශක්තිය තියෙනවා. හැබැයි ද්‍රවවල තමයි වැඩිපුර චුම්බක ශක්තිය එකතු වෙලා තියෙන්නේ. අපිට දක්නට ලැබෙන හැම චුම්බකයකම ද්‍රව ලකුණු කරලා එන්නේ නැහැ. ඔයාලටත් අත්දැකීම් ඇති. ඔබට හම්බෙන චුම්බක හැම එකකම ද්‍රව ලකුණු කරලා එන්නේ නැහැ. එතකොට මේ චුම්බකවල ද්‍රව ලකුණු කරලා නැත්නම් ද්‍රව හොයාගන්න යම් කිසි ක්‍රියාකාරකම් කිහිපයක් අපිට කරන්න පුළුවන්. එතකොට බලන්න පළවෙනි ක්‍රියාකාරකය තමයි චුම්බක මාලිමාව භාවිතයෙන් චුම්බකයේ ද්‍රව හඳුනා ගන්න පුළුවන්. අපි දන්නවා මාලිමාවක කටුව හැම වෙලේම උතුරට හැරෙනවා. ඒ භාවිතයෙන් චුම්බකයේ උත්තර ද්‍රවය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ චුම්බකයේ නූලක් ආධාරයෙන් එල්ලලා ඒක හැරී පවතින දිශාව අනුව ද්‍රවය හඳුනා ගන්න පුළුවන්. නැත්තම් චුම්බකයේ ස්ටෙරෝෆෝම් නැත්නම් රිජිෆෝම් හෝ කිර ලැබේක රඳවල ජලයේ පාවෙන දෙක රඳවල ජලයේ පා කරලා හැරෙන දිශාව අනුව චුම්බකයේ ද්‍රවය හඳුනා ගන්න පුළුවන්. චුම්බකයේ අසලට අපි දන්නා චුම්බකය ද්‍රව හඳුනන චුම්බකයක් ලං කරලා ඒකේ ආකර්ෂණය විකර්ෂණය මත අපිට ද්‍රව හඳුනා ගන්න පුළුවන්. ඒ අමතරව චුම්බකයේ ඔරලෝසු තැටියක තියලා නිදහසේ චලනය වෙන්න හැරලා ඒක හැරෙන දිශාව අනුව අපිට චුම්බකයක ද්‍රව හඳුනා ගන්න පුළුවන්. මේ දක්වලා තියෙන්නේ ඔබේ පෙළ පොතේ තියෙන ක්‍රියාකාරකම. මේ ක්‍රියාකාරකමේදී අර අපි ඉහතින් දක්වපු සියලුම කරුණු චුම්බකයක ද්‍රව හොයාගන්න පුළුවන් සියලුම ක්‍රියාකාරකම් මෙතන දක්වලා තියෙනවා ඡායාරූප මගින්. චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවතින්නේ යම් ප්‍රදේශයක විතරයි. අපි මෙන්න මේ ප්‍රදේශය චුම්බක ක්ෂේත්‍රය කියලා හඳුන්වනවා. බලන්න මේ ක්‍රියාකාරකම් දෙකක් තියෙනවා. දණ්ඩ චුම්බකයක් වටා චුම්බක ක්ෂේත්‍රය අධ්‍යයනය කරන්න පුළුවන්. එකක් තමයි දණ්ඩ චුම්බකයක් කාඩ්බෝඩ් කැබැල්ලක් යටින් තියලා ඒ මතට යකඩ කුඩු ඉසිනවා. මේ විදිහට යකඩ කුඩු ඉසලා ටික වෙලාවක් අපි සෙලෙව්වහම මේකේ චුම්බක ක්ෂේත්‍රය අපිට බලා ගන්න පුළුවන් යකඩ කුඩු වල හැසිරීම වෙනස් වීම මගින්.
ඒ හැර ග්ලිසරීන් වගේ දෙයකට යකඩ කුඩු දාලා දණ්ඩ චුම්බකයක් පරීක්ෂණාලයක බහලා අන්නේ ග්ලිසරීන් සහ යකඩ කුඩු තියෙන භාජනයට දැම්මමත් මෙන්න මේ ආකාරයට චුම්බක ශේෂ්ත්‍රය පෙනෙන්නේ යකඩ කුඩු එක රටාවකට හැසිරෙනවා. අපිට මෙන්න මේ විදිහට මේ දණ්ඩ චුම්බකයක තියෙන චුම්බක ශේෂ්ත්‍රය බලාගන්න පුළුවන්. චුම්බකයක් වටා තියෙන චුම්බක බල ශේෂ්ත්‍රය නිරූපණය කරන්න අපි යොදා ගන්නවා මනංකල්පිත රේඛා. මෙන්න මේ රේඛාවලට අපි කියනවා චුම්බක බල රේඛා කියලා. මෙන්න මේ රූපේ තියෙනවා යකඩ කුඩු වලින් චුම්බක බල රේඛා මනංකල්පිත බල රේඛා නිරූපණය වෙච්ච අවස්ථාවක්. ඒකම තමයි මේ අනිත් පැත්තේ බල රේඛා විදිහට අපි ඉරි වලින් දක්වලා තියෙන්නේ. චුම්බක බල රේඛා සාමාන්‍යයෙන් උත්තර ධ්‍රවයේ සිට දක්ෂිණ ධ්‍රවයේ දක්වා තමයි අපි දිශාව දක්වලා අඳින්නේ. මේ ඊතලයේ දක්වලා තියෙන බලන්න උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයට. චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයේ දක්වා වෙන නිසාම සජාතීය සහ විජාතීය නැත්නම් එකම ජාතිය උත්තර ධ්‍රවය නම් උත්තර ධ්‍රවය, විජාතීය නම් උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය අතර චුම්බක බල රේඛා විහිදිලා තියෙන ආකාරය ඕගොල්ලන්ට මෙන්න මේ පින්තූර දෙකෙන් දකින්න පුළුවන්. බලන්න උත්තර ධ්‍රවයක් සහ දක්ෂිණ ධ්‍රවයක් එකතු වුනහම චුම්බක බල රේඛා එකිනෙකට ආකර්ෂණය වෙනවා. හැබැයි උත්තර ධ්‍රවයකට උත්තර ධ්‍රවයක් නැත්නම් සජාතීය ධ්‍රවයකට එකතු වෙද්දී චුම්බක බල රේඛා විකර්ෂණය වෙනවා. මේ චුම්බක බල රේඛාවල ආකර්ෂණය සහ විකර්ෂණය යකඩ කුඩු වලිනුත් අපිට දැක ගන්න පුළුවන්. දැන් අපි දන්නවා විජාතීය උත්තර ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය එකට ලං කරොත් මොකද වෙන්නේ? ඒවා එකට එකතු වෙනවා. නැත්නම් ආකර්ෂණය වෙනවා. සජාතීය නැත්නම් එකම ධ්‍රවය උත්තර ධ්‍රවය සහ උත්තර ධ්‍රවය, දක්ෂිණ ධ්‍රවය සහ දක්ෂිණ ධ්‍රවය එකට ලං කරොත් ඒවා එකට ආකර්ෂණය වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? ඈත් වෙනවානේ, විකර්ෂණය වෙනවා. චුම්බක භාවිතා කරලා හදපු එක උපකරණයක් ලෝකයේ අපිට නැතිවම බැරි උපකරණයක් වෙලා තියෙනවා. මොකද්ද මේ? අපි දිශාව හඳුනා ගැනීමට පාවිච්චි කරන මාලිමාව කියන උපකරණය. අපි කැලේක හරි දිශාවක් හොයාගන්න බැරි තැනක ගිහිල්ලා අතරමං වුණොත් අපිට මේ මාලිමාව ආධාරයෙන් උතුර පැත්ත හොයාගන්න පුළුවන්. මේ මාලිමාවේ තියෙන මාලිමා කටුව චුම්බකයක්. මෙන්න මේ මාලිමා කටුවේ උත්තර ධ්‍රවය පෘථිවිය උතුර දිසට හැරෙනවා. මාලිමාවක් කඩේ ගන්න බැරි අවස්ථාවක මෙන්න මේ විදිහට ඇල්පෙනෙත්තක් හෝ ඉදි කටුවක් පාවිච්චි කරලා ඒක කිර ලැබයකට ගහලා මේක කාන්දමක් බවට පත් කරලා වතුරේ දාලා අපිට පුළුවන් ඒක නිදහසේ කරකවන්න හැරලා අර අපි කලින් චුම්බකවල ද්‍රව හොයාගත්ත ක්‍රමයට වගේම වතුර භාජනයක දාලා උත්තර ධ්‍රවය අපිට හොයාගන්න. මේ මාලිමාවේ කටුව උතුරට හැරෙන්නේ ඇයි? මාලිමාවේ කටුව උතුරට හැරෙන්න හේතුව තමයි පෘථිවියේ තියෙන භූචුම්බකත්වය. පෘථිවියේ තියෙන භූචුම්බකත්වය කියන්නේ පෘථිවිය අසල පවතින චුම්බක ශේෂ්ත්‍රය. මෙන්න මේ චුම්බක ශේෂ්ත්‍රය අපි භූචුම්බකත්වය කියලා කියනවා. මේ චුම්බක ශේෂ්ත්‍රය හොඳට බලන මේ ඡායාරූපවලිනුත් පැහැදිලි වෙනවා. පෘථිවිය උතුර පැත්තේ තියෙනවා මේ පෘථිවි භූචුම්බක ශේෂ්ත්‍රයේ දක්ෂිණ ධ්‍රවය. පෘථිවියේ දකුණු පැත්තේ තියෙනවා පෘථිවි භූචුම්බකත්වයේ උත්තර ධ්‍රවය. අන්න ඒ නිසා තමයි මාලිමා කටුවේ තියෙන උත්තර ධ්‍රවය පෘථිවි භූචුම්බකත්වයේ දක්ෂිණ ධ්‍රවයට නැත්නම් පෘථිවිය ඇත්තටම උතුර පැත්තට හැරෙන්නේ. බලන්න මේ පෘථිවියට චුම්බක ශේෂ්ත්‍රය ලැබිලා තියෙන විදිය. පෘථිවිය අපි දෙකට කැපුවොත් නැත්නම් පෘථිවිය අභ්‍යන්තරය බැලුවොත් පෘථිවිය අභ්‍යන්තරයේ හරය කියලා කොටසක් තියෙනවා. මෙන්න මේ කොටසේ තියෙන අධික උෂ්ණත්වයකට ලක් වෙච්චි ද්‍රව බවට පත් වෙච්චි ලෝහ. නැත්නම් අපි ලාවා කියලා කියන්නත් පුළුවන්. මෙන්න මේ ලෝහ ධාරා පෘථිවි අක්ෂය වටා සංචාරණය වීම නිසා නැත්නම් පෘථිවි අක්ෂය වටා කැරකීම නිසා මේ හටගන්න විද්‍යුත් ධාරා මගින් පෘථිවි චුම්බක ශේෂ්ත්‍රයක් හටගන්නවා. මෙන්න මේ නිසා තමයි පෘථිවිය චුම්බකයක් විදිහට ක්‍රියා කරන්නේ. අපිට මාලිමාවෙන් උත්තර ධ්‍රවය හොයාගන්න පුළුවන් වෙන්නේ. ඔබ ගොඩ දෙනෙක් මේ ගැන දැනුවත් ඇති. මාලිමාව උතුර පෙන්නනවා තමයි. හැබැයි අපිට මාලිමාවේ ඇත්තටම මාලිමාවක් තියලා අපිට පේන උතුරයි අපේ සැබෑ උතුරයි අතර පුංචි වෙනසක් තියෙනවා. මාලිමාව ටිකක් සැබෑ උතුරට වඩා
පොඩ්ඩක් වෙනස් වෙච්ච ඊශාන දිශාවට බර උතුරක් තමයි පෙන්වන්නේ. මේක ඔබේ පෙළ පොතේ තියෙනවා මේ ඡායාරූපවල දක්වලා තියෙන පොඩි පරතරයක් තියෙනවා. අපි මේ මාලිමාවෙන් දක්වන උතුරට කියන පෘථිවියේ චුම්බක උතුර කියලා. පෘථිවිය ඇත්තටම උතුර නැත්නම් උත්තර ධ්‍රවයට අපි කියනවා පෘථිවියේ සැබෑ උතුර කියලා. මෙන්න මේ දෙක අතර සුළු පරතරයක් තියෙනවා. ඇත්තටම පෘථිවියේ චුම්බක උතුර තියෙන්නේ ඊශාන දිශාවට පොඩ්ඩක් බරව. සැබෑ උතුර තමයි උතුරු පැත්තේ තියෙන්නේ. අපිට දකින්න ලැබෙන චුම්බක අපිට ප්‍රධාන ආකාර දෙකකට බෙදන්න පුළුවන්. එකක් తాවකාලික චුම්බක. මේ తాවකාලික චුම්බක වලට විදුලිය සැපයුමහම විතරක් ඒවා චුම්බක බවට පත් වෙනවා. ස්ථිර චුම්බක කියලා අනිත් කොටස බෙදන්න පුළුවන්. එතකොට ඒ චුම්බකත්වයේ දීර්ඝ කාලයක් පවතින චුම්බක කියලා අපිට හඳුන්වන්න පුළුවන්. මේ බලන తాවකාලික චුම්බක හදලා තියෙන විදිහ ලෝහ ඇණයක් අරගෙන ඒක වටා තම කම්බියක් ඔතලා ඒට විද්‍යුතය සැපයුවාම එම ලෝහ ඇණය ඉබේම తాවකාලික චුම්බකයක් වෙනවා. විද්‍යුත් සැපයුම නැවැත්තුවට පස්සේ ඒකේ විදුලිය නැති වුණාට පස්සේ චුම්බක බලයත් නැති වෙලා යනවා. ස්ථිර චුම්බක නැත්නම් චුම්බකත්වයේ දිගු කාලයක් පවතින චුම්බක ගැන කතා කරොත් මේ චුම්බක නිපදවන්න ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ස්පර්ශ ක්‍රමය. ස්පර්ශ ක්‍රමයේදී අපිට පුළුවන් චුම්බක ද්‍රව්‍ය ගොඩක් දුරට අපි වානේ ඇණයක් යකඩ ඇණයක් හරි නැත්නම් අල්පෙනෙත්තක් හරි එකක් අරගෙන ඒක ප්‍රබල චුම්බකයක් මගින් ස්පර්ශ කරන්න පුළුවන්. මෙහෙම ස්පර්ශ කිරීමේ ක්‍රියාවලිය වැඩි කාලයක් කරද්දී මේ ලෝහයට ඉබේම චුම්බකත්වයක් ලැබෙනවා. මේ ක්‍රමයෙන් තමයි අපි ස්පර්ශ ක්‍රමයෙන් ස්ථිර චුම්බක නිර්මාණය කරන්නේ. මේ ඔබේ පෙළ පොතේ දක්වලා තියෙන ස්පර්ශ ක්‍රමයෙන් ස්ථිර චුම්බකයක් හදාගන්න ආකාරය. ඔබට මේ ගෙදරදී උත්සාහ කරලා බලන්න පුළුවන්. ස්ථිර චුම්බක නිර්මාණය කරන්න තියෙන අනිත් ක්‍රමය තමයි විද්‍යුත් ක්‍රමය. විද්‍යුත් ක්‍රමයේදී අපි කරන්නේ අර කලින් වගේම විද්‍යුත් චුම්බකයක් හදලා ඒකේ මැද්දේ හරය විදිහට පාවිච්චි කරන චුම්බකිත ද්‍රව්‍යයට ක්‍රමයෙන් කඩින් කඩ කිහිප වරක් වැඩි කාලයක් විද්‍යුත් ධාරාව යවලා ඒක චුම්බකයක් කරගන්න එක. මේ ක්‍රියාකාරකමෙන් දක්වන ආකාරයට ඔබට විද්‍යුත් ක්‍රමය මගින් ස්ථිර චුම්බකයක් හදාගන්න පුළුවන්. මෙහිදී මේ භාවිතා කරන 32SWG කියන කම්බිය වෙනුවට ඔබට පරිවර්ණය කරන ලද ඕනෑම තම කම්බියක් භාවිතා කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න සිහින් තම කම්බියක් ඒකට භාවිතා කරන්න. එතකොට තමයි මේ ක්‍රමය සාර්ථක වෙන්නේ. මේ ස්ථිර චුම්බකවල තියෙන චුම්බක බලය චුම්බකත්වය ක්ෂයවීමකට ලක් වෙනවා. එහෙම නැත්නම් නැතිවීමකට ලක් වෙනවා. මේ නැතිවෙන්න හේතු තමයි කාලයත් සමග මේක නැති වෙලා යන්න පුළුවන්. කල් ගත වෙන්නේ චුම්බකත්වය නැති වෙන්න පුළුවන්. ඊළඟට දැඩි උෂ්ණත්වයකට ලක් වුණාම චුම්බකත්වය නැති වෙන්න පුළුවන්. ඊළඟට අදාළ චුම්බකයට වඩා ප්‍රබල චුම්බක ක්ෂේත්‍රයකට ලක් වුණාමත් ඒකේ චුම්බකත්වය නැති වෙලා යන්න පුළුවන්. ඊළඟට කම්පන වලට ලක් වුණාමත් මේ වගේ චුම්බකත්වය නැති වෙලා යන්න පුළුවන්. ඔබ ඉගෙන ගත්තා මේ ස්ථිර චුම්බකවල තියෙන චුම්බකත්වය නැති වෙලා යන්න පුළුවන් බව. ඉතින් එහෙනම් මෙම ස්ථිර චුම්බක ගබඩා කරද්දී ඉතා විශේෂ ආකාරයකට ගබඩා කරන්න ඕනේ. මේ ගබඩා කරන්න ඕනේ ස්ථිර චුම්බකයක චුම්බක ක්ෂේත්‍රය විසිරලා නොයන විදිහට. මෙහෙම තියාගත්තොත් තමයි මේ චුම්බක දිගු කාලයක් එකම විදිහට පවත්වා ගන්න පුළුවන්. මේකට අපි භාවිතා කරන්නේ චුම්බකයේ උත්තර ධ්‍රවයේ ඉඳලා දක්ෂිණ ධ්‍රවයේ වෙතට මෘදු යකඩ තහඩු තියලා චුම්බකත්වයේ විසිරලා නොයන විදිහට මේවා ගබඩා කරන එක. පහත රූප වලින් ඕගොල්ලන්ට ඒක දැක බලා ගන්න පුළුවන්. ස්ථිර චුම්බක අපි එදිනදා ජීවිතයේදී ගොඩක් දේවල් වලට භාවිතා කරනවා. මේ දක්වලා තියෙනෙත් එහෙම භාවිතා කරන අවස්ථා කීපයක් තමයි. හැබැයි මේ ශබ්ද විකාශන යන්ත්‍ර සහ කුඩා විදුලි මෝටර වල විද්‍යුත් චුම්බක සහ ස්ථිර චුම්බක කියන දෙකම භාවිතා කරනවා. විද්‍යුත් චුම්බක වල භාවිතයට එක්කුත් මෙතන දක්වලා තියෙනවා විදුලි සීනු, විදුලි අගුළු, විදුලි දොඹකර, ඒ වගේ ඒවා අර කලින් කිව්වා වගේ ස්පීකර් සහ මෝටර් වල විද්‍යුත් සහ ස්ථිර චුම්බක යන දෙකම භාවිතා වෙනවා. ඉතින් දරුවනේ ඔබට බොහොම ස්තුතියි පාඩම සමග සම්බන්ධ වෙලා හිටියට. හොඳින් ඉගෙන ගන්න, ලෝකේ ජය ගන්න. තවත් පාඩමකින් අපි හමු වෙමු.